සුබ දවසක් යාළුවනේ. ඔයාලට කොහොමද? ඔන්න ඉතින් අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. අද අපි මොනවද මේවට කියන්නේ? බෝල්ලු මාළු හදලා, කංකුම් මැල්ලුම් හදලා අපි බත් කියන්න තමයි යන්නේ. බත් කියලා තියෙනවා කවුපි පිටි පියලි වෑංජන හදලා තියෙනවා. ඉතින් දැන් අපිට හදාගන්න තියෙන්නේ මාළුවේ කංකුම් මැල්ලුමයි විතරයි. බලමු එහෙනම්. මේ තියෙන යාළුවනේ මේ මාළු ඔය ටික තමයි ගත්තේ. මේ ටික හදලා අපි කංකුම් හදාගන්නේ. කංකුම් අපේ ගෙදර වත්තේ කංකුම් තමයි යාළුවනේ. මේ යාළුවනේ අපේ කංකුම්. ඉතින් සාමාන්‍ය මේ මිටියක් විතර තියෙනවා. කඩෙන් ගන්න මිටියක් විතර තියෙනවා. මේවා මේ මන්ද හොදලා තියලා තියෙන්නේ. මේ අපේ වත්තේ කංකුම්. අපි හදලා තියෙනවා මුගුරු වෙන්න කංකුම්. ඕවා ඉතින් අපේ බබාලට එහෙම දෙන්න ඉතින් පිරිසුදු එපා. ඉතින් කඩේ තියෙන ඒවාට වැඩිය අපි ගෙදර හදාගත්තොත් අපිට ඒක පිරිසුදුයි කියලා අපි දන්නවනේ. ඒක නිසා අපි ගෙදර තමයි හදන් තියෙන්නේ. මේ තියෙන්නේ ඉතින් අපේ ගෙදර වත්තේ කංකුම්. මුලින්ම යාළුවනේ අපි ඇතිලියක් ලිපේ තියාගෙන තෙල් ටිකක් දාගත්තා. තෙල් ටික රත් වෙනකොට අපි සුදු ලුණු ටික දාගන්නවා. ඒ ටික බැදෙනකොට අපි අබ චුට්ටකුත් දාගන්නවා. ඊළඟට මිරිස් ටික දාගන්නවා. 3-5ක් දාගන්නවා. ඔය ටික රත් වෙනකොට අපි මාළු ටික දාගන්නවා. ඊළඟට අපි මේකට ගම්මිරිස් මේ හැන්දෙන් එකක් විතර ගම්මිරිස් කිරි දාගන්නවා. ඊළඟට අපි රස අනුව ලුණු දාගන්නවා. ඒ ඔක්කොම දාගෙන ඉවරලා යාළුවනේ වතුර මාළු වැහෙන ප්‍රමාණයට වතුර ටිකක් දාගන්නවා. ඊට පස්සේ යාළුවනේ රම්ප කරමිංච ටිකක් දාගන්න. මම රම්ප කරමිංච මේ විදිහට වේලලා තියාගෙන තියෙනවා. ඒ මොකද මම 3-5 හදනවනේ. 3-5 හදාගන්න ඕන විදිහට මම ඒවා හොදලා ඒවා සකසලා තියාගෙන ඉන්නවා. ඉතින් ඒයින් ටිකක් තමයි දැන් මේ අමු කරපිංච කඩන්න උඩහ කන්දේ යන්න ඕන. මට කන්දේ යන්න බෑ දැන්. ඒක නිසා වෙලිච්ච කරපිංච ටිකක් දාගත්තා. මාළු එක හරියනකන් යාළුවනේ අපි කංකුම් ටික කපා ගමු මැල්ලුමට. දැන් අපි එහෙනම් කංකුම් ටික කපා ගමු. බෙහෙත් නැති ඉතින් ඔය කුෂිනාශක මොනවාක්වත් මේ ඔය නැති ඉතින් පිරිසුදු කංකුම් පලා වර්ග තමයි අපේ තියෙන්නේ. අපි මුකුත් දාන්නේ නැහැ. ගොම කුඩු ටිකක් තමයි වේලිච්ච ගොම ටිකක් තමයි යාළුවනේ අපි මේවට දාන්නේ. ඒ ඇරෙන්න කිසිම දෙයක් දාන්නේ නැහැ. වෙනවා මෙතන. මම කුස්සිය කපන්න යාළුවනේ පින්න දාඩිය. දැන් මේ අපේ මේ එළිය කුස්සියක් අදලා තියෙනවානේ මඩුවක් වගේ ගහලා. ඒකේ තමයි මේවා හදාගෙන මේ කපාගෙන ඉව කරගන්න මේක වෙනවා මෙතන කියන්නද. මාළු ටික හරියනකොට අපිට මේක හරි ගස්ස ගන්න පුළුවන්. මේ කංකුම් නම් ගොඩාක් හීන් වෙන්න ඕනේ නැහැ. නිකන් වතුර ගැටි වගේ ටක් ගාලා මේ ඉති වෙනවා මේවා. මේ යාළුවනේ ඉතින් කංකුම් ටික කපා ගන්න අතරේ පළවෙනි මාළු එකක් දැන් ඊගෙන යන්නේ. මේ යාළුවනේ බලන්න අපේ කංකුම් කොච්චර සරුවට වැවිලා තියෙනවද කියලා. මම මෙතන තියෙන කපන්නේ. අන්තර වැවිලා තියෙන සරුවට මේ ගොම කුඩු වේලිච්ච ඔයාලා යාළුවනේ මේ පලා වර්ග හිටවලා තියෙනවා නම් වේලලා ගොම කුඩු දාන්න. ගොම වේලිච්ච කුඩු වගේ වෙන්නේ. වේලිච්ච හොඳට වේලිච්ච. මේ දාන්න වහින දවස් වලනකොට හරි වතුර දානවනේ අපි. ඒ වෙනකොට හොඳට ගොම කුඩු දාලා තියන ෂෝක් එකට වැවෙනවා. මුගුණු වැන්න වලටත් එහෙම දාලා උඩින් පොල් අත්තක් දාලා තියන්න ඕන. එතකොට මුගුණු වැන්න ටික හොඳට පොල් අත්ත අස්සෙන් ලියලාගෙන හොඳට වර්ධනය වෙලා එනවා.
ඔන්න යාළුවනේ ඉතින් මම කොළ ටික කපාගෙන මේකට පොල් දාගත්තා. මීනියට දාගත්ත පොල් ටික, රතු ලුණු ටිකක් කපලා දාගත්තා. අවු මිරිස් කරලක් කපලා දාගත්තා. කහ ටිකක් දාගත්තා. ලුණු රස අනුව දාගන්න. ඔන්න මම ටික හරි ගස්ස ගත්තා බබා නැගිටින්න කලින්. ඔන්න ඉතින් මාළු ඒකත් හැදීගෙන එනවා මාළු එක. එහෙනම් අපි බලමු අපේ දවල් කෑමට මොනවද තියෙන්නේ කියලා. ඒ ගමන ඒ අතරතුරේ මං ගියා යාළුවනේ බිත්තර දාලාද බලන්න කූඩුවේ. එතකොට එක බිත්තරයක් දාලා ගිහිල්ලා තියෙනවා. එක්කෙනෙක් දාලා තව ඉන්නවා 4-5 දෙනෙක්ම දාන්න. උදේ එක්කෙනෙක් දැම්මා. දැන්ට දෙන්නයි දාලා තියෙන්නේ. තව 3 දෙනෙක්ම ඉන්නවා. 3 දෙනෙක් 4 දෙනෙක් විතර ඉන්නවා. එතකොට දැන් මේ දාලා තියෙනවා එක්කෙනෙක්. උදේ දැම්මා එක්කෙනෙක්. එහෙම තමයි යාළුවනේ දාන්න හිතීච්ච දැන් දානවා. ඉතින් මම දැන් එහෙනම් මේක ගිහින් තියලා අපි බලමු මාළු. ඔන්න යාළුවනේ මාළු එකත් ඇති දැන් ඉක්මනින් ගත් තියලා තමයි මම බාගන්නේ. එහෙනම් අපි බාලා පලා ටික හදා. ඔන්න යාළුවනේ මම පලා එක ලිපේ තියාගත්තා. අපි මේක විනාඩි 2ක් විතර වහලා තියමු. වහලා තියන්නේ අර ඒක ටිකක් පාත් වෙන්න කොළ ටික උඩට. ඔන්න යාළුවනේ දැන් තව චුට්ටක් තියලා අපි මේක බාගන්නවා. ඕනම ලස්සන කොළ පාට ගතිය තියෙද්දි අපි බා ගන්න ඕනේ. ගොඩාක් දුර පාට නැකම් මැල්ලුම හදාගන්න නැහැ. මැල්ලුම කංකුම් මැල්ලුම මේ තියෙන්නේ මේ මොනවද? කවුපි පියලි කවුපි ව්‍යංජනයක්. මේ තියෙන්නේ දැන් හදාගත්තු මොනවද මේවට මාළු වල නම් මතක නැහැ මොනවද මේ බෝල්ලු මාළු සෙමන් බෝල්ලුද මොනවද නේද මේවා. මේ මාළු තමයි මේ හදාගත්තු. ඉතින් රතුහල් බත් තමයි අපි හදාගත්තේ. ඉතින් අපි ඊගේ ඔන්න දවල් අද තියෙන ව්‍යංජන. මාළු තියෙනවා, පියලි කවුපි තියෙන ව්‍යංජනයක් තියෙනවා, කංකුම් මැල්ලුමක් තියෙනවා. එහෙනම් යාළුවනේ ඔයාලටත් මේ විදිහට හදලා රස බලන්න. මේ මං හදපු විදිහට මාළු මේ විදිහට හදලා රස බලන්න. ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලට බුදු සරණයි, දේ පිහිටයි.